ටියුටෝරියල් 6 එක. ටියුටෝරියල් 6 එකේ වෙන්නේ probability පාඩමේම ඉතුරු ගණන් ටික හදන එක තමයි. මේකෙදි මුලින්ම ටියුටෝරියල් 6 එක පටන් ගද්දි PDF එකේ අපිට දීලා තියෙනවා ෆෝමියුලාස් කීපයක්. අන්නේ ෆෝමියුලාස් එක තමයි මේ ටියුටෝරියල් 6 එකේ තියෙන ගණන් අපි හදන්නේ. එතකොට මේකේ මුල්ම ගානේ තියෙනවා ඉන්න ගෲප් එකක ළමයි ඉන්නවා 150ක්. 150ක් ඉන්නවා. ඒකෙන් 45ක් ෆස්ට් ඉයර් ළමයි. 55ක් සෙකන්ඩ් ඉයර් ළමයි. එතකොට අපෙන් අහන probability එක දැන් 150න් ගන්න එක්කෙනෙක් ෆස්ට් ඉයර් හරි සෙකන්ඩ් ඉයර් වීමේ සම්භාවිතාවය තමයි අපෙන් අහන්නේ. ඒ වගේ අවස්ථාවකදී අපි මේ වචන හරියට කියවන්න ඕනේ. මොකද මේ වචන probability වල ගොඩක් තීරණය වෙන්නේ වචන තේරුම් ගන්න එකත් එක්කම තමයි අපි උත්තරේ හරියන එක වැරදින එක තීරණය වෙන්නේ. එතකොට මේකෙදි පළවෙනි එකකින් අපි අහන්නේ අපි يعني මේක ප්‍රශ්නය අහන්නේ. ඒකේ අහන්නේ ෆස්ට් ඉයර් හරි සෙකන්ඩ් ඉයර් හරි ළමෙක් තෝරා ගැනීම සම්භාවිතාවය. එතකොට මේකේ තියෙනවා මෙන්න මේ O කියන වචනේ. ඒතර O කියන්නේ O කියන වචනේ ගොඩක් දුරට යූස් වෙනවා නම් මම කියන්නේ probability වල O කියන වචනේ යූස් වෙනවා කියන්නේ එතන තියෙන්නේ යූනියන් එකක්. යූනියන් කියන්නේ එකතු කිරීම. ඒ කියන්නේ පොදු කියන එක. ඒ වචනේත් එක බලන්න ඕනේ. is either first year or second year. first year හරි second year හරි. එතකොට එතන තියෙන්නේ යූනියන් එක. අපි එතකොට හොයන්න ඕනේ අර මුලින් අපි පෙන්නලා තියෙන ෆෝමියුලාස් වල අපි යූස් කරන්නේ එතකොට මේ addition rule for mutually exclusive events කියන එක. එතකොට එතනින් එන්නේ අපි මුලින්ම මේ දෙක නම් කරගන්න ඕනේ. මුලින්ම අපි first year students ලා නම් කරගමු. first year ස්ටුඩන්ට් ලව අපි නම් කරගන්නවා A කියලා. second year ස්ටුඩන්ට් ලව අපි නම් කරගන්නවා B කියලා. ඊළඟට අපෙන් එතකොට අහන්නේ මේ දෙකේ එකතුව. එකතුව කියන්නේ යූනියන් එක. එක සමාන වෙනවා PA ධන PB. එතකොට මේකේ PA කියන්නේ මුළු ගානේ 150යි. 150න් අපි මේවා භාග කියලා තමයි මේ probabilities ලියන්නේ. එතකොට 150න් 45ක් තමයි first year ලා ඉන්නේ. එතකොට මේ second year ලා ඉන්නේ 150න් total 150යිනේ. 150න් 55යි. එතකොට තව මේක ඉතුරු ගානක් තියෙනවානේ. ඒ ඉතුරු ගාන වෙන years වල ළමයි වෙන්න පුළුවන්. ඒක අපිට මෙතනින් අදාළ වෙන්නේ නැහැ. අපිට මෙතනින් අහන්නේ first year සහ second year විතරයි. එතකොට first year කියන්නේ 150න් 45යි එකතු කරනවා 150න් 55. ඒකට අපිට උත්තර එනවා ෆයිනල් ආන්සර් එක එනවා 150යි 150න් 100න් 150යි කියලා. ඕනනම් මේකට අපිට මේ පල්ලෙහෙන් ලියන්න පුළුවන් probability of getting random getting a first year second year student equal 100 150යි කියලා. එහෙම ලිව්වොත් උත්තරේ perfect answer එකක්. ඒකට අනිවාර්යෙන් ලකුණු full marks හම්බ වෙනවා ඒකට. ඒ විදිහට අපිට පළවෙනි එකට උත්තරේ ගන්න පුළුවන්. අපි දැන් බලමු දෙවෙනි එක. දෙවෙනි ගාන. දෙවෙනි ගානේ කියන්නේ ගෲප් එකක ළමයි ඉන්නවා 101ක්. එතකොට මේ ළමයි 101න් 40ක් ඉන්නේ ජූනියර්ස්ලා. ඊට පස්සේ 50ක් ඉන්නවා ෆීමේල්ස්ලා. 22ක් ඉන්නවා ෆීමේල් ජූනියර්ස්ලා. අපිට දැන් මේකෙන් එක්කෙනෙක් තෝරගත්තාම අන්නේ තෝරගත්ත කෙනා ෆීමේල් කෙනෙක් හරි ජූනියර් කෙනෙක් හරි මේ සම්භාවිතාවය තමයි හොයන්න තියෙන්නේ. අපි දැන් මේක පටන් ගමු. මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ ටික නම් කරගන්න එක. ඒ කියන්නේ ෆීමේල්ස්ලා කියන්නේ මෙන්න මේ කට්ටිය, ජූනියර්ස්ලා කියන්නේ මෙන්න මේගොල්ලෝ කියලා නම් කරගන්න එක තමයි අපි මුලින්ම කරන්න ඕනේ. එතකොට අපි මුලින්ම A කියලා අරගෙන අපි නම් කරගමු ජූනියර්ස්ලාව.
මෙතන අපේ ටෝටල් එකක ඉන්නවා ස්ටුඩන්ට්ස්ලා 101ක්. එතකොට මේ 101කින් 40ක් තමයි ජූනියර්ස්ලා ඉන්නේ. එතකොට අපි ලියා ගන්නවා 101කින් 40යි කියලා. ඔතන මට වැරදුනා 100යි කියලා. අපි ඒක හදා ගන්නවා 101යි කියලා. ඊට පස්සේ අපි B කියලා හදා ගන්නවා ෆීමේල්ස්ලා. එතකොට ෆීමේල්ස්ලා අපිට ඉන්නවා 101කින් 50ක්. දැන් ඔය 22 ගැන අපි බලමු. 22යි කියන්නේ ෆීමේල් ජූනියර්ස්ලා. අපි දැන් ෆීමේල්ස්ලා ඉන්නවනේ 50ක්. එතකොට ඒ ෆීමේල්ස්ලා ඉන්න 50න් ඔය 22ත් ඒකට ඇතුළත්. ඒ කියන්නේ 22ත් ෆීමේල්ස්ලානේ. ඔය 50 කියන එක ඇතුළේ 22ත් ඉන්නවා. හැබැයි 22 ජූනියර්ස්ලා. එතකොට ඉතුරු 50 ඉතුරු ටික සීනියර්ස්ලා ඉන්න පුළුවන්. එතකොට අපි දැන් ඕකත් ලියා ගන්න. ඒක ලියා ගන්න වෙන්නේ A කියන්නේ ජූනියර්ස්ලානේ. එතකොට B කියන්නේ ෆීමේල්ස්ලා. එතකොට ඔය Aටත් Bටත් අයිති කොටස තමයි ඔය ෆීමේල් ජූනියර්ස්ලා කියන 22. A කියන්නේ A ඡේදන B. A ඡේදන B තමයි 22 කියලා කියන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ කියලා. දැන් ඔය 22 කියන්නේ ෆීමේල් ලාගේ ඉන්න ජූනියර්ස්ලා. එතකොට අපි ජූනියර්ස්ලා කොහොමද නම් කරන්නේ A වලින්. එතකොට A ඡේදන B තමයි ඔය කියන ෆීමේල් ජූනියර්ස්ලා ටික. ඒ කියන්නේ Aටත් Bටත් පොදු කොටස. ඉතින් අපි ඊළඟට බලමු. දැන් අපි හොයාගත්තනේ ටික. ඒ ටික ෆෝමියුලා එකට දාගන්න බලමු. ඒ ෆෝමියුලා එක ඇතුලින් අපි ෆයිනල් ආන්සර් එක ගන්න. ෆෝමියුලා එක අපි ලියාගන්නේ P ලියා ගන්නවා. ඊට පස්සේ A යූනියන් B ඊට පස්සේ සමානයි දැන් අපි උතන තියෙන්නේ A නේ. එතකොට PA ධන PB ඊට පස්සේ දැන් අපි උතන අඩු කරනවා අර A ඡේදන B ව. මොකද දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ A යූනියන් B. A යූනියන් B කියන්නේ PA ධන PB. එතකොට අපි දැන් ඔය 22 කියන එකත් ඕකට එකතු කරොත් එහෙම ඒක දැන් ඔය ජූනියර්ස්ලා සහ ෆීමේල් ඇතුලේ ඉන්න කොටස. එතකොට ඒක ඕකට ඇතුළත් කරොත් එහෙම ඒක දෙපාරක් කවුන්ට් වෙනවා. අන්නේ දෙපාරක් කවුන්ට් වෙන එක වළක්වන්න තමයි අපි ඔය 101කින් 22 කියන ෆීමේල් ජූනියර්ස්ලා වයින් කරන්නේ. මොකද මේ ෆීමේල්ස්ලා කියන එක ඇතුලේ දැනටමත් ඔය 22 තියෙනවා. ඒක දෙපාරක් කවුන්ට් කරොත් එහෙම වැඩි ගාණක් තමයි අපිට එන්නේ. අපි ඒක නිසා ඒක අයින් කරලා අර විදියට ඔය දෙක එකතු කරලා මේ අර 22 අඩු කරලා දානවා. එතකොට ඕකේ ඔක්කොම හරයන් සමානයි. ඒක නිසා අපිට සමාන කරගන්න දෙයක් නැහැ. අපිට එකපාරම සුළු කරලා ෆයිනල් ආන්සර් එක ගන්න පුළුවන්. අපිට දැන් තියෙන්නේ 40යි 50යි 90න් අඩු කරන්න ඕනේ 22ක්. එතකොට අපිට එනවා 68යි කියලා. එතකොට 101කින් 68යි තමයි අපේ ආන්සර් එක එන්නේ. අන්න ඒ විදිහට තමයි ආන්සර් එක අපි ගත්තේ. P A යූනියන් B කියන එකට. අපි මේකට පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ලියා ගන්නවා. කියන්නේ ෆයිනල් ආන්සර් එක කම්ප්ලීට් ආන්සර් එකක් වෙන්න අපි පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ලියා ගන්න ඕනේ. එතකොට අපි මේක ලියා ගන්නවා selected student be a female or a junior. අපි මේක selected student probability of student කියලා ලියලා පටන් ගත්තා නම් හොඳයි ඒක. probability of තුන්වෙනි ගාන අපිට කියන්නේ consider කරන්නලු experience of rolling a die the A be a event getting prime number. It has letter B the event. ඒක තියෙන්නේ හරි මෙතන තියෙන්නේ ඒ කියන්නේ event A එකේ වෙන්නේ prime number එකක් ගන්න එක. ඒ කියන්නේ දාදු ගැටයක් උඩ දානවා. ඒකේ event පළවෙනි එක දාදු ගැටයක් උඩ දානවා. ඒකේ පළවෙනි event එක A කියන event එකේ වෙන්නේ prime number එකක් ලැබෙන එක. එතකොට B කියන event එකේදී වෙන්නේ odd number එකක් ලැබෙන එක. prime number කියලා කියන්නේ එම සංඛ්‍යාවෙන් හරි එම සංඛ්‍යාවෙනුයි
එකෙනු විතරක් බෙදෙන ඒවා. ඒ කියන්නේ දැන් මෙතන අපි ගන්නේ ඩයි ගන්න. එතකොට අපිට තියෙන්නේ 1 2 අපිට තියෙන 1 2 3 4 5 6 ඔය ටික තමයි දාදු කැටයක් උඩ දාපුවම වැටෙන්නේ. එතකොට ඒකෙන් ප්‍රයිම් නම්බර් වෙන්නේ මෙන්න මේ 2. එතකොට 3 5. එම සංඛ්‍යාවනි දෙකෙනි එකෙනි විතරක් බෙදෙන සංඛ්‍යා. එතකොට අපිට ඒ ටික ගන්න පුළුවන් ප්‍රයිම් නම්බර්ස් විදියට. ඊළඟට අපෙන් අහන ඔඩ් නම්බර්ස්. ඔඩ් නම්බර්ස් දන්නවනේ. ඔත්තේ සංඛ්‍යා 1 3 5. ඉතින් අපි දැන් මේ වගේ එකක් දුන්නපුවාම කරන්න ඕනේ මේ දෙකට නියදියක් හදා ගන්න ඕනේ. නියදිය කියලා කියන්නේ අදාළ එලිමන්ට්ස් ටික දාගෙන දැන් A B නේ. A වලට කියන්නේ ප්‍රයිම් නම්බර්ස් නේ. ඔන්න ඔහම සංකල වරහණක් දැම්මා. ඊට පස්සේ සංකල වරහණක් දාලා ප්‍රයිම් නම්බර්ස් තියෙන්නේ 2 3 5. ඊට පස්සේ B වලට එන්නේ 1 3 5. දැන් අපිට මේකේ අහන්නේ A or B, A and B, A but not B, ඊට පස්සේ not A. ඔන්න ඔය ටික තමයි අහන්නේ. අපි මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් වැඩේ තමයි මේ එකක් දුන්නපුවම අපි අඳ ගන්න ඕනේ වෙන් ඩයග්‍රෑම් එක. පොඩි කටුවට වෙන් ඩයග්‍රෑම් එක පටස් ගන්න ගත්තා. ඊට පස්සේ A B දෙකක් නේ තියෙන්නේ. මේ පොදු ඒවත් තියෙනවා. ඔන්න ඔය විදිහට අඳ ගන්නවා. ඊට පස්සේ අපි මේක නම් කරගන්නවා ඔහම A කියලා. මේ පැත්තේ රවුම නම් කරගන්නවා B කියලා. අතන මේකේ A වලට එන්නේ 2 3 5. අපි දැන් මේ මැදට දාන්නේ පොදු ගාන. පොදු අංක තියෙනවා. මේ මැද රවුන්ඩ් දෙකම සෙට් වෙන්න තැන තියෙන්නේ. එතන දාන්නේ පොදු අංක තියෙනවා. එතකොට පොදු අපි තියෙන මොනවද බලන්න. මේ තියෙන 3ක් පොදුයි 3යි 5යි දෙකම පොදුයි. එතකොට අපි 3යි 5යි මේ ටූටල් ලොකුට අඳගන්න පේන විදියට මම හිතනවා පේනයි කියලා. මේක 3යි 5යි තමයි මෙතන මැදට එන්නේ. මොකද මේ දෙකටම පොදු. A B දෙකටම පොදුයි. ඊට පස්සේ A ට විතරක් තියෙනවා 2. එතකොට අපි මේ පැත්තේ රවුම මේ පැත්තෙන් අද ගන්නවා. B ට විතරක් තියෙනවා 1. දැන් මෙතන අපි ඉලක්කම් 4ක් ලිව්වා. දැන් මෙතන ඉලක්කම් 2ක් නැහැ. 2ක් අඩුයි. අයි 6ක් තිබ්බනේ දාවුදු කැඩේ උඩ දාද්දි එන අංක. ඒ දෙක ලියගන්න එළියෙන්. එතකොට ඒකේ ඉන්නේ 4යි 6යි. ඔය ලියාගත්තා. ඊට පස්සේ අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ. A O B. O කියලා කියන්නේ මං කලින් කිව්ව විදිහටම යූනියන් එක. යූනියන් කියන්නේ සමස්තය. මුළු ගාන. A ටත් B ටත් අයිති සමස්තය. අපිට ඒකට උත්තරේ එනවා මෙතන දැන් තියෙන්නේ A ටත් B ටත් අයිති මේ තියෙන්නේ 1 2 3 5. අපි ওই විදිහට 1 2 3 5. එච්චරයි ඉන්නේ. A ටත් B ටත් අයිති මේ රවුම් දෙකටම සමස්තය ආදී කොටස. A and B. N කියන්නේ ඡේදනය. N කියන්නේ ඡේදනය. හරිද? ඒ වචනේත් එක්ක මතක තියාගන්න. O කියන්නේ යූනියන්. N කියන්නේ ඡේදනය. එහෙම නැත්නම් ඉන්ටර්සෙප්ට්. ඒක අපි එතකොට එන්නේ ඕම වරහන දැම්මා. ඒ කියන්නේ දෙකටම ඒ දෙකට විතරක් අයිති කොටස. ඒ කියන්නේ මෙන්න මේ මැද කොටස. මෙන්න මේ මැද කොටස විතරයි එන්නේ. අනිත්‍ය මුකුත් දාන්නේ නැහැ. මෙන්න මේ මැද කොටස විතරයි. ඒතකොට මැද කොටස විතරක් එන්නේ 3යි 5යි විතරයි. ඊට පස්සේ A but not B. A ට අයිති. හැබැයි B ට අයිති නැහැ. A ට අයිති හැබැයි B ට අයිති නැති කොටස මොකද්ද? එතකොට මේ B කියන්නේ මෙන්න මේ රවුම. B ට අයිති නැත්නම් ඒක අපි වහ ගන්නවා. අපිට ඉතුරු වෙන්නේ මේ ඒකේ මෙන්න මේ දෙක විතරයි. එතකොට අපි ඒක දා ගන්නවා 2 කියලා. එතකොට ඒකත් අපි හරි. ඊළඟට අපෙන් අහනවා not A. not A කියන්නේ ඒක අපි මෙහෙම ලියන්නත් පුළුවන්. ඒ මෙන්න මේ ඩෑෂ් එකත් එක්ක. මේ A ඩෑෂ් එක කියලා කියන්නේත් not එකම තමයි. එතකොට A ට අයිති නැති. එතකොට මෙන්න මේ රවුම් වහගත්තා වුවම අපිට එනවා මේ රවුම් වහුවම අපිට එනවා 1 4 6. not A කියපුවාම 4 6ක් එනවා. මේක ඇහුවේ එහෙම නෙමෙයි. මේක කියන්නේ A but not B. අරක කියන්නේ එහෙම නෙමෙයි. කෙලින්ම සමස්තයක් විතරම කියන්නේ not A. A ට අයිති නැති ඒවා. එතකොට අපිට මේ එළිය තියෙන 4 6ත් ගන්න පුළුවන්. එතකොට අපිට උත්තරේ එන්නේ 1 4 6. ඒක ගත්තේ මෙහෙම දැන් A කියන රවුම් වැහුවම. එතකොට අපිට පෙන්වනවා මේ මෙතන 1 තියෙනවා. එළියේ තියෙනවා 4 6. එච්චරයි. ඒකත් අපි ඔම සමාන දැම්මා. වරහන් ඇරියා 1 4 6. ඔන්න ඔය විදිහට ඒකට උත්තරේ ගන්න. ඊළඟට අපිට තියෙන හතරවෙනි ගාන. හතරවෙනි ගානේ අපිට තියෙන්නේ
A සහ B කියන්නේ ඉවෙන්ට් දෙකක්ලු. එතකොට A සහ B කියන්නේ ඉවෙන්ට් දෙකක්ලු. A කියන්නේ 5න් 2යි. B කියන්නේ 4න් 1යි. අපිට අපෙන් අහන්නේ A union B හොයන්නලු mutually exclusive වෙලා තියෙන වෙලාවට සහ independent events කියන අවස්ථා දෙකේ. එතකොට අපිට ඔන්න ඔය දෙකටම සූත්‍ර තියෙනවා. අපිට උඩ දීලා තියෙනවා සූත්‍ර. මෙන්න ඒ සූත්‍රේ අපෙන් බලන්න අහන්නේ mutually exclusive කියලා. එතකොට mutually exclusive කියද්දි ඒකට අපේ සූත්‍රය තියෙන්නේ P A union B. P A union B නේ යන්නේ. P A union B සමානයි P A ධන PB. PA ධන PB. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඊළඟට PA ධන PB. එතකොට අපි ඒක දාගන්නවා. A වලට අපි ආදේශ කරගන්න අපි දැන් මෙතන තියෙනවා 5න් 2යි කියලා. B වලට අපි දන්නවා 4න් 1යි. අන්න ඔය දෙක එකතු කරගන්න තියෙන්නේ. එකතු කරගද්දී අපි එකතු කිරීමේදී දැන් ಗುಣ කිරීමේදී නම් කෙලින්ම ಗುಣ කරලා ගන්න පුළුවන්. හැබැයි එකතු කිරීමේදී එහෙම එකතු කරන්න බෑ. උඩ යට දෙක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ හරයන් දෙක සමාන වෙන්න ඕනේ. එතකොට අපි මේ පැත්ත 4න් ගුණ කරගන්නවා. 200ට. මේකත් උඩත් 4න් ගුණ කරගන්න ඕනේ. මේ පැත්තත් 5න් ගුණ කරගන්නවා. මේකත් 5න් ගුණ කරගන්නවා. එතකොට 5 වරක් 4 20යි. මෙතන 4 වරක් 2 8යි. මෙතන 5 වරක් 1 5යි. එතකොට අපිට උත්තර එනවා අවසාන උත්තර එනවා ඒකේ 20න් 13යි කියලා. හරිද? ඊළඟට අපෙන් අහනවා මේ ඉන්ඩිපෙන්ඩන්ට් ඉවෙන්ට් එක. එතකොට ඉන්ඩිපෙන්ඩන්ට් ඉවෙන්ට් එක හොයද්දී අපිට තව එක කොටසක් ඕනනවා. ඒ කියන්නේ අපිට හොයාගන්න ඕනවා ඡේදනයක්. ඒ කියන්නේ ඒ ඡේදන B වල උත්තරෙත් හොයාගන්නවා. මොකද මේ සූත්‍රයට අනුව ඒ ඡේදන B නැතුව අපිට මේ ඉන්ඩිපෙන්ඩන්ට් ඉවෙන්ට් කියන ෆෝමියුලා එකකින් හදන්න බෑ. ඉන්ඩිපෙන්ඩන්ට් ඉවෙන්ට් කියන ෆෝමියුලා මම මුලින්ම ලියලා පෙන්නන්නම්. එතකොට ඔයාලට තේරෙයි. දැන් මේක ඉන්ඩිපෙන්ඩන්ට් ඉවෙන්ට් මේ ෆෝමියුලා එකේ තියෙන්නේ A union B සමානයි PA ධන PB අඩු කරනවා PA ඡේදන B. ඔන්න ඕක තමයි සූත්‍රය. හරිද? දැන් ඔය සූත්‍රය PA ත් දන්නවා PB ත් දන්නවා. හැබැයි අපි මේක දන්නේ නැහනේ. ඒතකොට අපි ඒක දන්නේ නැතුව අපිට ඒක ගන්න හදන්න බෑ. අපි එතකොට ඒක හොයාගන්න ඉන්න ඕනේ මුලින්. ඒක හොයාගන්නත් අපිට මේ ෆෝමියුලා එකේම දීලා තියෙනවා. ඒක හොයාගන්නේ P අපි එක පැත්තෙන් මෙහෙම හොයාගමු. කටු වැඩ වගේ අපි එක පැත්තෙන් හොයාගමු මේ පේනවනේ. ඒක හොයාගමු. P A ඡේදන B සමාන වෙන්නේ PA ගුණ කර ඩොට් එක කියන්නේ ගුණ කිරීමට PB. මේවගේ පාවිච්චි කරන ඩොට් එක ගුණ කිරීම නෙමෙයි. එතකොට ඒ ගුණ කිරීම තමයි තියෙන්නේ. කර කියන්නේ දෙකම තේරුම එක. ඒත් පාවිච්චි කරන්නේ ඩොට් එක. එතකොට අපි ඒ තිබීද 5න් 2යි 4න් 1යි. 5න් 2යි 4න් 1යි. මේ වගේ මේකදී ගුණ කිරීමේදී අර හරයන් ලවයන් සමාන කිරීම මුකුත් එකක් නැහැ. කෙලින්ම 20න් දෙවරක් 1 2යි. ඔන්න ඔය විදිහට එනවා 20න් 2යි. මේක නෙමෙයි උත්තරේ හැබැයි. මේක අපි ගත්තේ මේක හොයාගන්න විතරයි. ඒකට අපි දැන් ඒක ආදේශ කරන්න ඕනේ දෙන්න. ආයෙ මෙතෙන්ට 5න් 2 ධන 4න් 1 ඍණ 20න් 2. අපි මේක කලින් මේ දෙක එකතු කරලා උත්තරයක් ගත්තනේ. අපිට ඒක අපි කෙලින් මෙතනින් පාවිච්චි කරන්න පුළුවන්. 20න් 13. මොකද අපි එකතු කරලා ගත්තනේ උත්තරේ. ඒක ආයෙ හදන්න ඕනේ නැහැ. 20න් 13. 20න් 13යි අඩු කරනවා 20න් 2යි. අඩු කරද්දිත් මේ හරයන් දෙක සමාන නැත්නම් සමාන කරන් තමයි අඩු කරන්න ඕනේ. නැතුව අඩු කරන්න බෑ. දැන් මේකේ හරයන් දෙක සමානයිනේ. ඒතකොට අපිට ඒක මුකුත් වෙනසක් කරන්න ඕනේ නැහැ. නිකම්ම අඩු කරලා දාන්න පුළුවන්. මෙතන 20න් එතකොට එන්නේ 20න් 13න් දෙකක් ගිහුවම 11යි. එතකොට අපිට උත්තරේ එනවා 20න් 11යි කියලා. ඒ විදිහට අපිට ඒකට උත්තරේ ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහටයි ඒ ගන්න ගන්න. අපි දැන් බලමු ඊළඟ ගාන. අපි දැන් බලමු පස්වෙනි ගාන. පස්වෙනි ගාන තියෙන්නේ consider pack of 52 playing cards. කොළ 52 කාඩ් පැක් එකක සිලෙක්ට් කරගන්න රැන්ඩම් කාඩ් එකක්. ඒ රැන්ඩම් කාඩ් එක ඩයමන්ඩ් හරි එහෙම නැත්නම් 10 වීමේ සම්භාවිතාවය අපෙන් අහන්නේ.
එතකොට දැන් මෙතන දෙකක් තියෙනවානේ ඩයමන්ඩ් වීමේ සහ 10 වීමේ සම්භාවිතාවය. එතකොට අපි මේ දෙක අපි ලියා ගන්න වෙන වෙනම ඉවෙන්ට් දෙක. අපි ඒ ඉවෙන්ට් එක ලියා ගන්නවා getting diamond කියලා අපි ලියමු. getting diamond. එතකොට ඒක අපිට සමාන වෙනවා මේ 52 කියන්නේ මුළු ගාන 52කින් කාඩ් පැක් එක තියෙනවා අපේ කොළ 52 කියන්නේ මේ තියෙනවානේ ආසිය තියෙනවා. එතකොට අපි ගණන් කරගමු. ආසිය තියෙනවා 2 3 4 5. ඊට පස්සේ 6 තියෙනවා 7 තියෙනවා 8 9 10 තියෙනවා. 10න් පස්සේ තියෙනවා බූරුව තියෙනවා. ඊට පස්සේ පොරෝ තියෙනවා හේර පොරෝ තියෙනවා. එතකොට 13යි. එතකොට ඩයමන්ඩ් ගන්න පුළුවන් අවස්ථා 13යි. ඒක කියන්නේ කාඩ් පැක් එක සෙල්ලම් කරන කට්ටිය ගන්න කට්ටිය ගොඩක් දන්නවා ඉතින්. අනිත් කට්ටියට දැනගන්න තියෙන හැම වංශයෙම 13ක් තියෙනවා. වංශ 4ක් තියෙනවානේ. වංශ 4ෙන් 13 ගානේ 4ක් තියෙනවා. එහෙම තමයි හැදෙන්නේ. ඊළඟට තියෙන්නේ getting 10. getting 10. getting 10 අවස්ථාව. ඒ අවස්ථාව තියෙන්නේ අපේ පැක් එකක වංශ 4ෙන් 10 කොළ තියෙන 4යි. එතකොට එන්නේ 52කින් 4යි. 10 කොළ තියෙන 4යි. 10 කොළ කියන්නේ හැම කොළයක්ම තියෙන 4 ගානේ. එතකොට මේ 10 කොළත් 4යි තියෙන්නේ. එතකොට ඒක අපි ලියා ගන්නවා 52කින් 4යි කියලා. ඊළඟට දැන් අපෙන් අහන්නේ මේ අපි ගන්න කාඩ් එක ඩයමන්ඩ් හරි 10 හරි වීමේ සම්භාවිතාවය. අපි දැන් ඒක හදලා බලමු. අර ෆෝමියුලා එකට දාලා. අපි ෆෝමියුලා එක ලියා ගන්නවා මුලින්ම P අපි දැන් A කියලානේ ගත්තේ. A union B. ඊළඟට A union B ෆෝමියුලා එක බලන්න ඕනේ. A union B ඊට පස්සේ අපි A දන්න PB මේකෙදි අපිට දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ ඩයමන්ඩ් 13ක් ගත්තනේ. ඩයමන්ඩ් 13 කියන්නේ මං කිව්වනේ RC 1 2 3 4 5 එක නෑ සෝරි 2 3 4 5 ඒ විදියට තියෙනවානේ. එතකොට ආන් එහෙම ගණන් කරද්දි 10ක් මේක ඇතුළේ තියෙනවානේ. නේද? ඒ 10ක් මේක ඇතුළේ තියෙනවා මේ ඩයමන්ඩ් 13 ඇතුළේ. ඒකත් ඇතුළත් හින්දා අපි ඒක මෙතකින් අයින් කරගන්න ඕනේ. නැත්තම් ඒක දෙපාරක් ගණන් ගන්නවා. එතකොට ඒක අපි උත්තරේ වැරදෙනවා. ඒක නිසා අපි එතකොට මේ Aටත් Bටත් අයිති. දැන් මේ ඩයමන්ඩ් එක මේ 13 ඇතුළේ තියෙනවා. ඩයමන්ඩ් 10 මේ 13 ඇතුළේ තියෙනවා. අපි ඒක අඩු කරගන්න ඕනේ. A ඡේදන B. එතකොට අපි දැන් මේකේ A අපිට ආවේ 52කින් 13යි. B ආවේ 52කින් 4යි. අපි අර ඩයමන්ඩ් 10 කියන එක අඩු කරගන්නවා 52කින් 1යි. ඒක අඩු කරගත්තේ මෙතන දෙපාරක් කැල්කියුලේට් වෙන හින්දා නැත්තම්. එතකොට අපි උත්තරේ එනවා 52කින් 17යි කියන්නේ 16. මොන විදිහට ෆයිනල් ආන්සර් එක ගන්න පුළුවන්. එතකොට අපිට මේ අර විදිහට මොකක් හරි විස්තර ලියා ගන්න පුළුවන්. probability of getting diamond or 10 in a card pack equal ඔන්න විදිහට උත්තරේ දාන්න පුළුවන්. අපි දැන් බලමු ඊළඟ. single draw of 2 dice. What is the probability that neither double nor sum of 9 will appear? ඒ කියන්නේ එකම වගේ දැන් කියන්න මෙහෙම ඩයිස් දෙකක් කියන්නේ ඉලක්කම් 6නේ තියෙන්නේ. අපි දැන් දානවා දෙකම දාන එකපාර. එතකොට දෙකේම වැටෙන්නේ 1 1. ආයෙත් දාන. දෙකේම වැටෙන්නේ 2 2. අන්න ඒ වගේ ඒ කියන්නේ එකම වැලියු එක වැටෙනවා තියෙන්නේ. අන්න ඒවත් නැති. ඊළඟට අනිත් එක තියෙනවා no sum
sum of 9 sum of 9 ඒ කියන්නේ 9 වෙන්නත් බෑ එකතුව 9 වෙන්නත් බෑ. ඒ කියන්නේ 6යි 3යි එහෙම වෙන්න බෑ. 5යි 4යි එහෙම වෙන්නත් බෑ. දැන් අපි මේකේ මුලින්ම අපි මේකේ තියෙන එලිමන්ට්ස් ගාන බලා ගන්න ඕනේ. දැන් අර වගේ දැන් හිතන්නකෝ 1යි 1යි දැන් 1යි 2යි ඔය වගේ අවස්ථා තියෙනවා. අපි ඒක අවස්ථා ගාන හොයාගන්නේ දැන් මෙතන ඩයිස් දෙකන්නේ එකක අවස්ථා 6යි. නිතික අවස්ථා 6යි 6 වරක් 6 36යි. මුළු අවස්ථා ගාන මුළු එලිමන්ට්ස් ගාන අර මං කිව්වේ 1 1 1 2 2 1 ඔය වගේ වැඩ වෙන පුළුවන් අවස්ථා තියෙනවා 36ක්. අපි යන්නේ 36 ඇසුරෙන් තමයි මේක හදන්නේ. අපි ඒකට මුලින්ම මේකට හදා ගන්නවා මේ විදිහට පොඩි ඩයග්‍රෑම් එකක්. අපි බෙදා ගන්නවා මේ පැත්තෙනොත් 1 2 3 4 5 6 කියලා. ඊට මේ පැත්තෙනුත් දා ගන්නවා 1 2 3 4 5 6 කියලා. ඊට පස්සේ අපි දැන් මේ පොඩි ඩොට් ටිකක් දාගෙන මේ පටස් ගාලා විදියට මේ වගේ ඩයග්‍රෑම් එකක් අපි හදද්දී අඳගන්න එකෙන් අපේ ගාන වර්ධින්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. නැත්නම් අපි හිතලා හදන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඒ කට්ටියම හදන්න. නැති කට්ටිය මේ ඩයග්‍රෑම් එක හදලා දාගන්න උඩ ලේසි. අපි දැන් පොඩ්ඩක් වෙන පාටින් බලමු නැත්නම් හොයාගන්න අමාරු නැත්නම් ලේසි වෙන්න හොයාගන්න වෙන පාටින්. ඒක දැන් මම කිව්වේ මේක ඩබල් වෙන ඒවා ගන්න. ඒ කියන්නේ මේ එක එක වැටෙනව ගන්න. දෙක දෙක වැටෙනව ගන්නෙ නැහැ. ඊට පස්සේ 3 3 වැටෙන ඒවා 4 4 වැටෙන ඒවා 5 5 වැටෙන ඒවා 6 6 වැටෙන ඒවා ගන්න. ඊළඟට ගන්නයි කිව්වේ 9 හැදෙන ඒවා. එතකොට 5යි 4යි 9. අපි දැන් බලන්න ඕනේ මේක කියවන්න ඕනේ. මෙතන 1යි 1යි ඒක 2යි වැටෙන්නේ. ඒවා වෙන්නේ නැහැ. එතකොට 3යි 3යි 6යි. එහෙම වෙන්නේත් නැහැ. 4යි 5යි 9 හැදෙනවා. එතකොට අපි මේක බලන්න ඕනේ. 4යි 5යි. ඒතර මේ පැත්තෙන් අපි බලන්න ඕනේ 5යි 4යි. ආයෙක මෙතන අරන් තියෙනවා. එතකොට ඒක අරන් ගන්න දෙයක් නැහැ. ඊළඟට 6යි 3යි 9 හැදෙනවා. 6යි 3යි 9 හැදෙනවා. ඊට පස්සේ 3යි 6යි 3යි 9 හැදෙනවා. ඔන්න ඔය ටිකෙන් තමයි හැදෙන්නේ. අපි දැන් බලමු කීයක් තව අපි බලමු 5යි 4යි 5යි 4යි තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා නෙමෙයි 5යි 4යි හැදෙනවා. ඊළඟට මෙතනක් තියෙනවා 6යි 3යි. ඔන්න ඔය ටික තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මට වර්තනක් ගන්න. 1 2 3 4 5 6 4 10 10ක් තියෙනවා. 10ක් කියන්නේ 36න් 10ක්. 36න් 10ක් තමයි දැන් අපි ප්‍රශ්නේ තිබ්බේ මෙහෙමනේ. ප්‍රශ්නේ තිබ්බේ ඩබල් වෙන ඒවා එන්නත් බෑ. සහ ඩබල් ඒවා එන්නත් බැරි 6 9 වෙන්නත් බැරි සම්භාවිතාවය. එතකොට දැන් අපිට කරන්න තියෙන්නේ මේකේ අපෙන් අහන්න වෙන්න බැරි සම්භාවිතාවය නෑනේ. අපෙන් අහන්නේ එතකොට නොට් එක. නොට් එක කියන්නේ අපි අඩු දැන් මේ සම්භාවිතාවයක් කියලා කියන්නේ මේ සම්භාවිතාවය කියන එක probability කියලා කියන්නේ value එක කියන්නේ එක තමයි probability කියන්නේ. ඒ කියන්නේ ඉලක්කම් වල එක කියන එක. එතකොට මෙතනදී not එක වෙන්නේ මේ ෆෝමියුලා වල තියෙනවා මේක හරිද? ෆෝමියුලා වල මුලින්ම තියෙන්නේ මේක මට මතක විදියට. බලන්න. ෆෝමියුලා වල මුලින්ම තියෙන්නේ මේක. ඔව් මේ තියෙන්නේ A not කියලා කියන්නේ එකෙන් අඩු කරනවා මේ තියෙන ගාන. එතකොට අපිට උත්තරේ හදාගත්ත හැකි. දැන් මේ එක කියලා කියන්නේ අපි ගාව දැන් තියෙන එලිමන්ට් ගාන. ඒ එලිමන්ට් ගානේ ෆුල් එක. ඒ කියන්නේ දැන් මේ 36 අපි ගාව එලිමන්ට් තියෙන්නේ. එතකොට ඒ 36න් 36 තමයි එක කියන්නේ. ඇයි? 36 බෙදීම 36න් එක වෙන්නේ. එතකොට මේ 36න් 36 තමයි එක වෙන්නේ. එතකොට මෙතන 36න් 36 තමයි තියෙන්නේ මේ එක කියන්නේ. එතකොට 36න් 36න් ඒ කියන්නේ අපි මෙහෙම හිතමුකෝ. දැන් මෙහෙම ලියන්න එපා. මම මේ තේරෙන්න ඉඳලා ලියන්නේ. මේ මෙතනින් අපි ලියාගමු ඒක විදියට. 36න් 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 10යි. එතකොට උත්තරේ එන්නේ යට සමානයිනේ. එතකොට උත්තරේ එන්නේ 26යි කියලා. 36න් 26යි කියලා. ඒක අපි තවත් පොඩි කරත් එහෙම අපිට උත්තරේ ගන්න පුළුවන් 13න් 18යි. අපි මෙහෙම ලියන්නේ 36න් 36 කියලා. අපි එකෙන් අඩු කරන්නේ. එක අඩු කිරීමම කියලා. එතකොට ලියන්නේ 36න් 26 ඒක අපි පොඩි කරනවා 18න් 13. ඔන්න ওই විදිහට තමයි උත්තරේ එන්නේ. අපේ යහුවේ නොට් එක.
not කියන්නේ කම්ප්ලිමන්ට් එක. දැන් අපි මේ A කියලා ගත්තොත් එහෙම ඉවෙන්ට් එක අපි දැන් මේ ඉවෙන්ට් එක A කියලා ගත්තොත් එහෙම අපෙන් අහන්නේ A dash A not කම්ප්ලිමන්ට් ඔය ඔක්කොම කියන්නේ එකටම තමයි. ඒක තමයි අපෙන් ඇහුවේ. ඒතකොට අපේ උත්තරේ අවසාන වශයෙන් උත්තරේ එන්නේ මෙන්න මේක. මෙන්න මේක තමයි ෆයිනල් ආන්සර් එක. අපි දැන් බලමු ඊළඟ ගාන. අපි ඊළඟ ගාන බලන කලින් මම හිතුවා තවත් ඒකට උදාහරණ දෙන්න. දැන් මෙතන මේ 36 නේ. දැන් ඒතර ධාතු කැටයක්නේ 36 වෙන්නේ. දැන් අපි හිතන්න මෙහෙම අපි කාසියක් උඩ දැම්මා. කාසියක වැඩෙන්න පුළුවන් අවස්ථා දෙකයි. එක්ක හෙඩ් එක්ක ටේල්. එතකොට ඒකේ එක කියන්නේ දෙකෙන් දෙක කියන එක. අපි දැන් එතකොට ආයෙත් එක ධාතු කැටයක් උඩ දැම්ම කියනවා. එක ධාතු කැටයක් උඩ දැම්මුත් එහෙම ඒකේ තියෙන්නේ 6යි. 1 2 3 4 5 6නේ වැටෙන්න පුළුවන්. එතකොට ඒක එක කියන්නේ 6න් 6. ඔන්න ඔය විදියට. මම හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. අපි දැන් ආයෙත් බලමු ඊළඟ ගාන. හත්වෙනි ගාන. හත්වෙනි ගාන තියෙන්නේ a bag contain 20 red 10 blue balls. ඊළඟට එකෙන් කියනවා balls දෙකක් ගන්නවලු. එකක් අරගන්න තමයි අනිත් එක ගන්නෙ. ආයෙ මාරු කරන්නේ නැහැ. ඒ කියන්නේ එකක් අරගත්තට පස්සේ අනිත් එක ගන්න මාරු කරන්නේ නැහැ. probability එක අහනවා ගන්න බෝල දෙකම රතු පාටිමේ සම්භාවිතාවය. මේ වගේ අපි හදන්නේ රුක් සටහන් විදියට 11 වසරේදී ඉගෙන ගත්ත මතක ඇති කියලා හිතනවා. අපි ආයෙත් මතක් කරගමු මේ ටික. එතකොට අපි මුලින්ම මෙහෙම අතු දෙකක් දානවා. මොකද අපි දෙකයිනේ තියෙන්නේ මේකේ. red උයි blue උයි තියෙන්නේ. එතකොට මේ පළවෙනි අත කියන්නේ 20ක් තියෙනවා red blue තියෙනවා 10ක්. එතකොට අපි ඒක ලියා ගන්නවා මුළු බෝල ගාන 30යිනේ. මුළු බෝල ගානෙන් 20ක් රතු. මේ අත්ත උඩ තමයි ලියන්නේ ඉලක්කම. මුළු බෝල ගානෙන් 10ක් නිල්. ඊළඟට අපි දැන් අපි වෙන chance දෙකක්නේ. පළවෙනි පාර ගන්නවා මේක කියන්නේ මෙහෙමයි. පළවෙනි පාර ගන්න බෝලේ රතු බෝලයක් වෙන එක. පළවෙනි පාර ගන්න බෝලේ නිල් බෝලයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ තියෙන දෙවෙනි අවස්ථාව. අවස්ථාව දෙක. දැන් පළවෙනි පාර ගන්න බෝලේ රතු බෝලයක් කියලා දෙවෙනි පාර ගන්න බෝලේ රතු බෝලයක් වීමේ සම්භාවිතාවය තමයි මේ කියන්නේ. පළවෙනි පාර ගන්න බෝලේ රතු බෝලයක් කියලා දෙවෙනි පාර ගන්න බෝලේ නිල් බෝලයක් වීමේ සම්භාවිතාවය තමයි මේ කියන්නේ. ඊට පස්සේ පළවෙනි පාර ගන්න බෝලේ නිල් බෝලයක් කියලා දෙවෙනි පාර ගන්න බෝලේ රතු බෝලයක් වීමේ සම්භාවිතාවය තමයි මේ කියන්නේ. පළවෙනි පාර ගන්න බෝලේ නිල් බෝලයක් වෙලා දෙවෙනි පාර ගන්න බෝලෙත් නිල් බෝලයක් වීමේ සම්භාවිතාවය තමයි මේ කියන්නේ. එතකොට දැන් මේ පළවෙනි පාර අපි ගත්තපුවාම දැන් 30ක් තියෙනවානේ. 30න් 20ක් තියෙන්නේ. අපි එතකොට රතු බෝලයක් ගත්තේ. එතකොට දැන් අපි ගාව එකක් අඩුයි. එතකොට අපි ගාව බෝල තියෙන්නේ 29යි. ඇයි මොකද 30න් අපි එකක් එලට අරගෙන ඉවරයි. අය අතුරු දාන්න එක. එතකොට 29න් අපි දැන් අරන් රතු බෝලයන්නේ. එතකොට රතු බෝල 20න් එකක් අඩුයි. රතු බෝලයක් ගත්තපුවම දැන් මෙතන රතු බෝල 20ක් තිබ්බා. ඒක එකක් ගත්තපුවාම අපි ගාව ඉතුරු වෙන්නේ රතු බෝල 19යි. ඊට පස්සේ දැන් අපි ගාව දැන් අපි මේකෙන් තිබ්බ එකක් ගත්ත රතු බෝලයක් ගත්තා. ඒතකොට බෝල මුළු බෝල ගාන තියෙන්නේ 29යි. හැබැයි අපි නිල් බෝල තිබ්බ ගාන හැම තියෙනවා. නිල් බෝලට මූව් කරේ නැහැ. ඒතකොට නිල් බෝල 10යි. නිල් බෝල 10 හැම තියෙනවා. මේ දෙක එකතු මේ 19යි 10යි 29යි. ඒතකොට තමයි හැදෙන්නේ. මෙතන අපි ගන්න නිල් බෝලයක්. එතකොට ආයෙත් මෙතන නිල් බෝලයක් ගත්තපුවාම අපේ ටෝටල් එක වෙන්නේ 29යි. ඊට පස්සේ අපි නිල් බෝලයක් නේ ගන්නෙ. එතකොට නිල් බෝලයක් අර රතු බෝලයක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රතු බෝල 20ම තියෙන විදියට. ඊළඟට ආයෙත් මෙතන ටෝටල් එක 29යි. අපි විතන ගන්නෙ නිල් බෝලයක් නේ ගන්නෙ. ඒතකොට නිල් බෝලයක් ගත්තාම නිල් බෝල 10 එකක් අඩු වෙනවා. ඒතකොට අපේ නිල් බෝල එන්නේ 9. අපිට මෙච්චරම හදන්න ඕනේ නැහැ. මේක අහන්නේ probability of both balls are drawn by red. ගන්න ඔක්කොම බෝල නිල් වීමේ සම්භාවිතාවය. එතකොට අපිට කරන්න තියෙන්නේ මේකේ ගුණ කරන්න තියෙන්නේ 30න් 20යි ගුණ කරනවා. මේ අතු දෙකක්නේ තියෙන්නේ. මේ දැන් මෙතන මේ රතු බෝලයක් කරන් රතු බෝලයක් කරගෙන. මේක තමයි අපෙන් අහන්නේ. මේක බලන්න. රතු බෝලයක් කරන් නිල් බෝලයක්. ඒක හරියන්නේ නැහැ. ගන්න දෙකම රතු බෝල වෙන්න ඕනේ. නිල් බෝලයක් කරන් රතු බෝලයක්. ගැලපෙන්නේ නැහැ කොහොමවත්. නිල් බෝලයක් කරන් නිල් බෝලයක්. ඒ වගේ මේ අපෙන් අහන්නේ රතු බෝලයක් අරගෙන දෙවෙනි පාර රතු බෝලයක්. එතකොට මෙන්න මේ අතු දෙකක් තියෙන්නේ. මෙන්න මේ අතු දෙකක් සම්බන්ධ වෙන්නේ ಗುಣ කිරීමකින්. එතකොට අපි ඒක දාන්නේ 30න් 20 ಗುಣ කරනවා 29න් 19. 29න් 19. එතකොට අපි දෙනවා එතන අපි මේ විදිහට බෙදා මේ කපන්න පුළුවන් ඒවා කපනවා. ඊට පස්සේ අපිට තුන් වරක් 29 බලමු කීයද කියලා.
87යි. දෙවරක් 19 38යි. අපිට ඒතර උත්තරේ එනවා 38න් 87යි කියලා. ඔන්න ওই විදිහට තමයි ඒ ගාන හදාගන්නේ. ඒ වගේ ගානක් දුන්නාම අපිට ওই විදිහට රුක් සටහනක් හදාගත්තොත් එහෙම අර ෆෝමියුලා සරහා යන්නත් පුළුවන් මේක හරිද? ෆෝමියුලා සරහා යන්නත් පුළුවන්. ඒත් මේ මම නම් අතර පාවිච්චි කරන්නේ මේ රුක් සටහන් ක්‍රමය. ඒක ලේසි. ෆෝමියුලාස් හදනවා නම් ඒ විදිහට හදන්න පුළුවන්. අපි දැන් බලමු 8 වෙනි ගාන. 8 වෙනි ගාන කියන්නේ ඩෙන්සිල් සහ චෙරි කියන යාළු දෙන්නෙක් උන් දෙන සිනමා ශාලාවට යනවා. ඊට පස්සේ සිනමා ශාලාවට යද්දී පොප්කෝන් ගන්නවා. දැන් මෙතන තියනවානේ. මෙතන තියෙන අපිට මේක දීලා තියෙනවා. ඩෙන්සිල් ගන්න පොප්කෝන් ගැනීමේ සම්භාවිතාවය 0.4යි. එතකොට චෙරි පොප්කෝන් ගැනීමේ සම්භාවිතාවය 0.7යි. ඒක ගන්න නැති 0. ගත් නැති ගාන අපි ඒක හදාගමු පස්සේ. ඊට පස්සේ ආයෙත් තියෙනවා චෙරි ගන්නවලු 0.35ක් සම්භාවිතාවයෙන් පොප්කෝන්. එතකොට අපි දැන් මේ තියෙන්නේ රුක් සටහනක්නේ. අපි මේක ඊටු ටික කම්ප්ලීට් කරගමු. ඒතකොට අපිට ලේසි මේක. දැන් මේ හැම එකකම දැන් මේ දෙකක් අතු දෙකක් නේ යන්නේ. මේ අතු දෙකේ එකතුව එකයි වෙන්නේ. එතකොට does not by එකේ අපි එන්නේ එකෙන් 0.4ක් අඩු කරපුවම 0.6යි. මෙතන 0.7 නේ තියෙන්නේ. එතකොට එකෙන් 0.7ක් අඩු කරපුවම 0.3යි. මේකේ 0.35නේ. එතකොට අපිට ඒක එන්නේ 0.6.5. නො විදිහට තමයි අපිට එන්නේ. අපි ඊට පස්සේ මේක මෙව කරගන්න ඕන. නම් කරගන්න ඕන මේ අතු ටික. මේ අතු ටික නම් කරගන්න මෙහෙම. අපි මේක නම් කරගමු A කියලා. හරිද? එතකොට A කියන්නේ ඩෙන්සිල් බයි කරගන්න ප්‍රමාණය. එතකොට A ඩෑෂ් කියන්නේ ඩෙන්සිල් ගන්නෙ නැහැ. එතකොට B කියන්නේ චෙරි ගන්නවා. B ඩෑෂ් කියන්නේ චෙරි ගන්නෙ නැහැ. ආයෙත් චෙරි ගන්නවා B, චෙරි ගන්නෙ නැහැ B ඩෑෂ්. ඔන්න ඔය විදිහට අපි ඊටික නම් කරගන්නවා. ඊට පස්සේ අපි ඒක ලියාත් ගමු කෝකටත් කියලා. ඩෙන්සිල් බයි පොප්කෝන් කියන එක අපි ලියමු. ඩෙන්සිල් බයි පොප්කෝන්. ඒක අපි පෙන්නලා තියන්නේ A වලින්. ඩෙන්සිල් ස්පෙලිං වැරදීනේ. ඩෙන්සිල් doesn't buy popcorn එන්නේ මේක මම ඉඩ නැහැ මම අස්සේ ලියන්නේ හැබැයි හොයන්න පුළුවන් ඩෙන්සිල් පොප්කෝන් සෝරි මේක මෙහෙම නෙමෙයි ඩෙන්සිල් පොප්කෝන් ගන්න එක A පොප්කෝන් ගන්න නැති එක A ඩෑෂ් කියන්නේ නැහැ කියන එක not කියන එක එතකොට අපේ චෙරි පොප්කෝන් ගන්න එක B චෙරි පොප්කෝන් ගන්න එක චෙරි පොප්කෝන් ගන්න එක චෙරි බයි මේක අපි මෙහෙම ලියමු චෙරි බයි පොප්කෝන් B cherry does not buy doesn't buy popcorn මම නිකන් P කියලා ලියන්නම් මම popcorn B dash ඔන්න විදිහට තමයි අපේ අවස්ථා ටික අපි නම් කරගන්න. ඊට පස්සේ අවස්ථා ටික නම් කරගෙන අපි බලමු ප්‍රශ්න ටික. Find the probability that both buy popcorn. දෙන්නම popcorn ගන්න අවස්ථාව. එතකොට අපි මෙතන ගන්න නැහැ. ඒතර අපිට තියෙන්නේ මෙන්න මේ අත. මේ ගන්නවා. මේ දෙනී ගන්න මේ ඩෙන්සිල් ගන්න මෙතන මේකනේ. ඩෙන්සිල් ගන්න මෙන්න මෙතන. එතකොට චෙරිත් ගන්නවා ඒකේ. දැන් මේකේ චෙරි ගන්නෙත් නැහැ. මේකේ චෙරි ගන්නවා. ඒත් මේක ඩෙන්සිල් ගන්නනේ. අපෙන් අහන්නේ දෙන්නම් පොප්කෝන් ගන්න. එතකොට අපිට අහන්නේ මෙන්න මේ අපි දැන් බලන්නේ අර කිව්ව විදිහට අපි දැන් බලනවා අර අතු දෙකේ මෙන්න මේ අතු දෙකේ ගුණිතය. එතකොට දැන් මේක අත්ත දැන් අපි මෙහෙමනේ ඉස්සෙල්ලාම කරන්නේ ඩෙන්සිල් තමයි ඉස්සෙල්ලාම ගන්න. එතකොට මුලින්ම කියනවා මෙතන මේ ස්පෙලිං වැරදුනා. මෙතන බයි කියද්දි BY දැම්මේ මෙතන BUY වෙනවා හරිද? මෙතන පල්ලෙහාත් එහෙම. ඊට පස්සේ මෙතන මෙහෙම වෙන්නේ. මෙතන දැන් ඉස්සෙල්ලාම වෙන සිද්ධිය අපි ලියාගන්නේ පිටිපස්සෙන්. මම ලියාගන්නේ මේ ෆෝමියුලා ලියද්දි. අලුතෙන් වෙන සිද්ධිය තමයි ඉස්සරහින් ලියන්නේ. එතකොට මේකේ P කොහොම ඇලයිරක් A ඒ කියන්නේ මෙන්න මේ සිද්ධිය. ඒ සිද්ධිය වැඩි කරනවා අපි දැන් මේ නම් කරේ මේ තියෙන්නේ මෙන්න මේ සිද්ධිය තමයි මෙන්න මේ සිද්ධිය තමයි අපි මේකෙන් ලියාගත්තේ.
ඒ කියන්නේ ඉස්සෙල්ලාම A ගත්ත පස්සේ A ගත්තට පස්සේ තමයි B සිද්ධිය උනේ කියලා. අපි ඒක ಗುಣ කරන්න ඕනේ මෙන්න මේ A සිද්ධිය. හරිද? මොකද අපි මේ අතු දෙකේ ගුණිතය ඕනේ. එතකොට අපි ඒක ಗುಣ කරමු දැන්. 0.7 අපි දැන් මේ ලියාගත්ත විදිහට 0.7 කියන්නේ මේ උඩින් ඉස්සෙල්ලා ලියප එක. PA කියන්නේ 0.4යි. මේ තියෙන මේක. එතකොට 0.7 වැඩි කිරීම 0.4 කියන්නේ 0.4 කියන්නේ 0.28යි. 0.28 තමයි අපිට ආවේ උත්තරේ. ඒක උනේ කොහොමද දන්නවද දැන්? ඒක උනේ අපි දැන් හොයන්න ඕනේ probability that both by popcorn. එතකොට popcorn දෙන්නම ගන්න එකනේ. ඒතර popcorn දෙන්නම ගන්න මෙන්න මේ අතු දෙකේ. අනිත් එකකවත් දෙන්නම ගන්න එක්ක එක්කෙනෙක් ගන්න නැත්නම් දෙන්නම ගන්න. ඒක නිසා අපි මේ අතු දෙක බැලුවා. ඊට පස්සේ මේ අතු දෙක අපි නම් කරගත්තා. ඒ අතු දෙක නම් කරගත්තේ කොහොමද? මේ අත්ත වෙන්නේ මේ අත්ත නම් වෙන්නේ ඉස්සලා මේක වෙලා මේක වෙන හින්දා අපි ඒක නම් කරන්නේ B ඇල ඉරක් A කියලා. ඒ තියෙන්නේ මේ අත්ත. ඒ කියන්නේ 0.7. ඊට පස්සේ අපි ගුණ කරනවා මේක මෙලියම මේක ටිපෙක්ස් කරලා P මොන විදියට ලං කරලා ලිව්වේ ඒක අරගම තමයි තිබ්බේකම තමයි ලිව්වේ. P A කියන්නේ 0.4යි. ඒතකොට ඒක ගුණ කරපුවාම එනවා 0.28යි කියලා. අපි ඊට පස්සේ බලමු ඊළඟ එක. ඒකෙදි අපෙන් අහන්නේ පොප්කෝන් නොගැනීමේ ඒ කියන්නේ පොප්කෝන් නොගැනීමේ සම්භාවිතාවය. එතකොට ඒ කියන්නේ කොහොමවත්ම නොගැනීමේ සම්භාවිතාවය. කොහොමවත්ම නොගන්නේ මෙන්න මේකේ මේක අපි ගන්නවානේ. ඒතකොට අපි මේවා බලන්න දෙයක් නැහැ. කොහොමද මෙතනින් ගන්නවා නම් මේකෙදි බලන්න දෙයක් නැහැ. අපේ අහන අවස්ථා දෙකේදීම ගන්නෑ. ඩෙන්සිටි ගන්නෙත් නැහැ, චෙරි ගන්නෙත් නැහැ. එතකොට මෙන්න මේ අත්තයි මෙන්න මේ අත්තයි තමයි අපි බලන්නේ. ඉස්සෙල්ලා දෙකම ගන්නවා දැන් දෙකම ගන්නෑ. නැත්ති ගාන 0.39 බව පෙන්වන්න තියෙන්නේ. එතකොට අපිට ඔකේ සූත්‍රය ලියා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපෙන් අහන්නේ දැන් මෙතන අපි මේක නම් කරගත්ත A dash කියලා. අපෙන් අහන්නේ A dash එක කම්ප්ලිමන්ට් මොකක් හරි මේ බව පෙන්වන්න තියෙන. අපි මෙතන මේක වෙන්නේ එහෙම නෙමෙයි. අපෙන් අහන්නේ ඉස්සෙල්ලාම මේක නෙවෙන්නේ. එතකොට අපි ලියාගන්නේ පිටිපස්සෙන්. ඉස්සෙල්ලාම වෙන අවස්ථාව ලියන්නේ පිටිපස්සෙන්. ඊළඟට මේ අත් අනිත් එක තියෙන්නේ B dash කියලා. එතකොට B dash තමයි මුලින් ලියාගන්නේ. අන්තිමේට ඉස්සෙල්ලාම වෙන සිද්ධිය ලියන්නේ මේ ඊට පස්සේ. ඊට පස්සේ අපි සමීකරණ ෆෝමියුලා එක ලියාගද්දි මේක අපි ලියාගන්නේ P B dash ඡේදන A dash sorry මෙතන ඡේදනය කියන්නේ මේක හරිද? ඇල ඉර නෙමෙයි ඡේදනය. intercept. මෙතන අපි ලියා ගන්නවා P A dash කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි ෆෝමියුලා එක හදාගන්නේ. ෆෝමියුලා එක හදාගත්තේ කොහොමද? අපි දැන් බලන්නේ මෙන්න මේ අත විතරයි. එතකොට මේ අත විතරයි අපි බලන්නේ. එතකොට ඒකේ තියෙන්නේ A dash වලට A dash ඉස්සලා අරගෙන ඊට පස්සේ B dash ඒක අපි ඉස්සලා ගන්න ඊට පස්සේ ලියුවා A dash කියලා. ඊට අපි ඇලෙට කලින් ලිව්වා B dash කියලා. අපි ඒක තමයි හොයන්නේ. එතකොට ඒක අපි මේක ඊට පස්සේ P B dash ඡේදන A dash බෙදීම මෙන්න මෙතන තියෙන එක මෙතන දැන්. ওই විදිහට තමයි ෆෝමියුලා එක ලියාගන්නේ. ඊට පස්සේ දැන් අපි මොනවද දන්නේ? අපි දන්න data ටික ලියා ගන්නවා. අපි දන්න data තියෙන්නේ මෙන්න මේ data එකයි මෙන්න එකනේ. අපි දන්නේ මෙන්න මේ data එකයි මෙන්න මේ data එක විතරයි. අපි මේ ඡේදනයන් ගැන මොකවත් දන්නේ නැහැ. එතකොට අපි අනික හොයන්න තියෙන්නේත් ඒක තමයි. අපි හොයන්න තියෙන්නේ පොදුවේ මේක තමයි අපිට හොයන්න තියෙන්නේ. දන්න එක අපි ඒක තමයි හොයන්න තියෙන්නේ. එතකොට අපි ඒක මෙතනින් මේ මොකද ඒකට කියන්නේ? ඒක අපි මෙතන ගත්තපුවම මට ඒක වචනේ මතක නැහැ. ඒක එතෙන්ට ගන්නපුවාම අපි ඒක තනි කර ගන්නවා. ඒකට මට වචනය හරියට මතක නැහැ. ඒකට කියන ඒක තනි කරගද්දී මෙන්න මේකට ಗುಣ වෙනවා. හරිද? මේ දෙක ಗುಣ වීමක් වෙනවා. හරස් ගුණිතය. අන්න හරි. හරස් ගුණිතය දානවා. හරස් ගුණිතය දාලා තමයි අපි ඒක හොයාගන්නේ. එතකොට P
B dash A dash ගුණ කරනවා P A dash. හරිද? එතකොට ඊළඟට අපි දැන් ඒක හොයාගන්න මේක තියෙනවනේ දීලා. අපි ඊළඟට 0.65 ගුණ කරනවා 0.6න්. එතකොට අපිට එනවා මේකට උත්තරේ 0.65 ගුණ කරනවා 0.6න් උත්තරේ එනවා 0.39 කියලා. අපිට මෙන්න මේ 3.9 බව පෙන්වන්න තිබ්බේ. ඔන්න අපිට උත්තරේ ආවා. C එකේ තියෙන්නේ find the probability that exactly one of them buys popcorn. අනිවාර්යයෙන්ම එක්කෙනෙක් පොප්කෝන් ගැනීමේ සම්භාවිතාවය තමයි අපෙන් අහන්නේ. අපි දැන් ඒක හොයන විදිහ බලමු. අනිවාර්යෙන් එක්කෙනෙක් පොප්කෝන් ගැනීමේ සම්භාවිතාවය. එතකොට අපෙන් අහන්නේ අනිවාර්යෙන් එක්කෙනෙක්නේ. එක්කෙනෙක් කියන්නේ exactly අපිට දෙන්නම් පොප්කෝන් ගන්න බෑ. එතකොට අපි දැන් අර කලින් ආයෙ බලමු. මෙන්න මේ දෙන්නම් පොප්කෝන් ගන්න බෑ. එක්කෙනයිනේ ගන්නෙ. ඒතකොට මේ අතේ ගිහිල්ලා එක්කෙනෙක් ගන්නවා. මේකේ මේ චෙරි ගන්න. ඒතකොට අපිට ඒක ගන්න පුළුවන්. අපිට එතකොට මෙන්න මේ දෙක ගුණ කරනවා. හරිද? මේ දෙක ගුණ කරනවා. අතු දෙකක් කියන්නේ තියෙන්නේ ගුණ කිරීමක්. මේ දෙක ගුණ කරනවා. ඊට පස්සේ තව අපි බලනවා එක්කෙනෙක් විතරක් ගන්න. හරි මෙතන ඩෙන්සිල් ගන්නෙ නැහැ. හැබැයි මෙතන චෙරි ගන්නවා. එතකොට මෙතන දෙන්නම ගන්න. අපිට දැන් ආව අතු දෙකක්. එක්කෙනෙක් විතරක් ගන්නවා කියන එකේ අතු දෙකක් අපිට ආවා. මෙතන ඩෙන්සිල් අරන් චෙරි ගන්න. මෙතන ඩෙන්සිල් ගන්න චෙරි ගන්නවා. ඔය අතු දෙක. එතකොට තියෙන්නේ මෙන්න මේ දෙක කොහොම ගුණ කරලා මේ දෙක ගුණ කරලා ඒ දෙකේ එකතු ගන්න එක තමයි කරන්න තියෙන්නේ. එතකොට අපි ඒක පැත්තකින් තියලා හරියන්නේ ඒක තියාගමු ළඟින්. අපිට තියෙන්නේ අපි දැන් මේක ලියා ගන්න ඕනේ මේ විදිහට. අපි ලියා ගන්නවා P ඉස්සලාම වෙන සිද්ධිය ලියාගන්නේ මම අර කියපු විදිහට පිටිපස්සේ. ඊට පස්සේ පිටිපස්සේ වෙන සිද්ධිය ඉස්සරහින් ලියාගන්න. B dash. ඕක සමාන වෙන්නේ ඕක ගුණ කරන්න ඕනේ P A වලින්. එතකොට 0.3 ගුණ කරනවා 0.4න් අපිට උත්තරේ එනවා 0.4න් 0.12 0.12 අපිට ඒ ආවේ මේ එකක් විතරයි. හරිද? අපිට අතු දෙකේම හොයන්න ඕනේ. ඒතකොට තව දැන් අපිට ගත්තේ මේ අත්තයි මේ අත්තයි. අපිට තව තියෙනවා මේ අත්තයි මෙන්න මේ අත්තේ හොයන්න තියෙනවා. එතකොට ඒ අත්ත හැදලා තියෙන්නේ P මං කී ඉස්සර වෙන සිද්ධිය තියෙන අවසානට. ඉස්සරහම විතර අපි මේ ගන්න PB බෙදෙන ඊට පස්සේ ඉස්සරහම සිද්ධිය A dash ගුණ කරන්නේ මෙන්න මේකෙන් P A dash. හරිද? එතකොට අපි මේක ගන්න 0.35 ගුණ කරනවා 0.6 මෙතන 0.6. එතකොට අපිට උත්තරේ එනවා 0.35 ගුණ කරනවා 0.6න් උත්තරේ එනවා 0.21. ඊට පස්සේ තියෙන්නේ දැන් අපි ගත්තා එක්කෙනෙක් විතරක් පොප්කෝන් ගැනීමේ අවස්ථා අපිට දෙකක් හමුණා. දැන් ඒවා අපි ගුණ කරලා හොයාගත්තා. දැන් අපිට තියෙන්නේ මේ දෙක එකතු කරන්න. එතකොට ඒ දෙක අපි ලියා ගන්නවා ඊට පස්සේ probability of exactly one of them by කියන එක them by popcorn equal වෙනවා 0.12 එකතු කරනවා 0.21ට. අපිට උත්තරේ එනවා 0.33 කියලා.
විදිය තමයි ඒක ඉවර වෙන්නේ. අපි දැන් බලමු 9 වෙනි ගාන. 9 වෙනි ගාන. 9 වෙනි ගාන කියන්නේ රබ්බි ක්ලබ් එකක කැටගරිස් තුනක් තියෙනවා. ඇඩල්ට්ස්ලයි, සෝෂල්ලයි, ජූනියර්ස්ලයි. එතකොට the number of members each category classified උන් තව කැටගරයිස් කරලා තියෙනවා ජෙන්ඩර් එක අනුව. එතකොට දැන් මෙතන අපි තියෙනවා ෆීමේල් මේල් තියෙනවා, ඊට පස්සේ ඇඩල්ට්, සෝෂල්, ජූනියර් එක තියෙනවා. අපි මුලින්ම කරන්න ඕනේ දැන් මෙතන ප්‍රශ්න තුනක් තියෙනවානේ. ප්‍රශ්න තුනක් තියෙනින්දා මේ අපි තොර ලොකු ගානනේ. ඒතර මේ වගේ පොඩ්ඩක් කාලය අරගෙන ඒකට මේ වගුවක් ගහගන්න ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ ටෝටල් එක අපි අරගන්න ඕනේ මේක මේ probability වලදී. ඊට පස්සේ මුලින්ම 25 දාන 95. ඒතර අපිට ටෝටල් එක එනවා 120යි. ඊට පස්සේ 35 දාන 25 35 දාන 25 අපිට එනවා 60යි කියලා. ඊට පස්සේ අපිට 120යි මෙතන. ඊට පස්සේ මේ ටෝටල් එක අපිට එනවා 240යි 300යි කියලා. ඊට පස්සේ අපි ඉතුරු ටික බලමු. ඉතුරු ටිකේ තියෙන්නේ 25 දාන 35 දාන 40 100යි. ඊට පස්සේ 95 දාන 25 දාන 80 200යි. ඔය විදිහට අපි ටෝටල් එක ගත්තා. අපෙන් අහනවා one member is chosen at random, find the probability. අපි බලන ප්‍රශ්නේ අහන්නේ a female member is chosen. ගැහණු කෙනෙක් සොයා ගැනීම සම්භාවිතාවය. එතකොට අපි බලන්න ඕනේ female row එක. female row එක තමයි මෙන්න මේ තියෙන female row එක. ඒකට female row එකේ අපේ ඉන්න total එක 100ක්. අපේ මුළු ගාන ඔක්කොම femalesලා malesලා ඔක්කොම ඉන්න 300ක්. අපි මුළු ගානෙන් තමයි අදාළ සංඛ්‍යාව භාගයක් විතර ලියන්නේ. එතකොට මේකේ femalesලා වෙන්නේ 300න් 100යි. ඔය විදිහට දාන්න පුළුවන්. අපි මේක මේ බින්දු ටික ඕනනම් කපලා 3න් 1යි කියලා මේක කුඩා කරලා ලියන්න පුළුවන්. එහෙම ලියන්න. ඊළඟට අහනවා ජූනියර් මෙම්බර් කෙනෙක් තෝරාගෙන සම්බන්ධ. මේ සිද්ධි දෙකක් නෑනේ තනි සිද්ධිය අහන්නේ. ඒක තනි සිද්ධිය කියන්නේ කෙලින්ම අපිට උත්තරේ ගන්න පුළුවන්. ජූනියර් මෙම්බර් කෙනෙක් සොයා ගැනීමේ සම්භාවිතාවය. ජූනියර්ස්ලා කීයක් ඉන්නවද? ජූනියර්ස්ලා ඉන්නවා 120ක්. මේක අපිට කෙලින්ම අපි කලින් අර එකතු හදාගත්තා. ඒකට බලපු ගමන් පේනවා මේ ජූනියර්ස්ලා ඉන්නේ 120යි. ඉතින් ටෝටල් එක. එතකොට අපි කෙලින්ම 120 ලිව්වා. යටින් ලිව්වා ටෝටල් එක 300යි කියලා. අපිට ඒක තව ඕනනම් කුඩා කරලා ලියන්න පුළුවන්. 5 වරක් 6 වරක් 5 30යි. 6 වරක් 2 12යි. 5න් 2යි කියලා. ඊට පස්සේ අපි C කොටස යන්නේ a junior member is chosen. සිද්ධි දෙකක් තියෙන්නේ. given that female members. female member කෙනෙක් තෝරගත්තාම එයා junior member කෙනෙක් වීමේ සම්භාවිතාවය. එතකොට අපි මේක අපි සිද්ධි දෙක වෙන වෙනම ලියා ගන්න ඕනේ. අපි ඒ සිද්ධිය ලියා ගමු. මුලින්ම වෙන්නේ a female member is chosen. female member is chosen. ඒක අපි හොයාගත්තනේ කලින් female member is chosen එක. ඒක අපි මෙතන හොයාගත්තා. female member කෙනෙක් ගන්නවා කියන්නේ 300න් 100යි. ලියා ගන්නවා 300න් 100යි. ඊට පස්සේ B අවස්ථාව තමයි ඒ ගන්න කෙනා junior female member කෙනෙක් වෙන එක. junior female member is chosen. ඒකට එන්නේ මෙතන අපේ තියෙනවා junior female ලා ඉන්නේ 40යි. එතකොට අපි ලියා ගන්න එක 300න් 40යි. එතකොට අපිට දැන් තියෙන්නේ මේ දෙක සූත්‍රයට දාලා හොයාගන්න. අපෙන් අහන්නේ සිද්ධි දෙකනේ. අපෙන් අහන්නේ ඉස්සෙල්ලාම වෙන්නේ ෆීමේල් මෙම්බර් කෙනෙක් චූස් කරන එක. ඒක අපි ඉස්සෙල්ලාම වෙන සිද්ධි ලියන්නේ පිටිපස්සේ. එතකොට ජූනියර් ෆීමේල් මෙම්බර් කෙනෙක් චූස් කරන එක තමයි අවසානට වෙන්නේ. ඔන්න ඔය විදිහට අපි සූත්‍රය. ඊට පස්සේ ඒක අපි මෙන්න මේකට දැම්මම මේකම ලිව්වා. අර ඇල ඉර ඔහම ඡේදනය වුණා. ඔහම ඒ දැම්මා. ඊට පස්සේ මෙන්න මේ අග තියෙන අංක තියෙන්නේ. ඒක යම්ම ඇති. ඔන්න ඔය විදිහට නිකන් රටාවක් තියෙනවා එකේ. ඒ රටාව අල්ලගෙන ඒකට අනුව හදන්න ඕනේ. එතකොට දැන් මේකේ තියෙන්නේ
300 300 බෙදීම 40 Aටත් Bටත් පොදු ගාන 40යි. ජූනියත් වෙලා නේ ජූනියත් වෙලා ෆීමේලුත් වෙලා අපි ගලින්ම අපිට ගාව තියෙන 40යි කියලා. ඒතර අපි දා ගන්නවා එක මෙතන මේක ආදේශ කර ගන්නවා B ඡේදනයකට 300න් 40. ඕක බෙදනවා A වලින්. A කියන්නේ ෆීමේල් ගාන. ඒ කියන්නේ මෙන්න මේ 300න් 100න්. අපිට ඒක කොහොම තියන්න බෑ. අපි ඒක නිකන් මේ බෙදා ගන්න පුළුවන් විදිහකට. 300න් 40 බෙදීම 300න් 100. එතකොට අපි මේක මෙහෙම බෙදද්දි මේක ගලා ගන්න මේක මාරු වෙනවා ಗುಣ කිරීමක් විදිහට. පොඩි කාලේ 11 වසරේ මම හිතන්නේ මතක ඇති. මතක නැත්නම් එහෙම ಗುಣ කිරීම මෙහෙම බෙදීම ಗುಣ කිරීමක් විදිහට මාරු වෙද්දි උඩ යට මාරු වෙනවා. උඩ යට මාරු වෙන්නේ මේකයි. හරිද? උඩ යට මාරු වෙන්නේ මෙන්න මේකේ. එතකොට මේක 300 ඊට පස්සේ මොන විදිහට 100 නවා. ඊට පස්සේ අපි මේක කපලා පොඩ්ඩක් හදා ගන්න පුළුවන්. මේකට මේක කැපුවා. එතකොට ෆයිල් උත්තරේ එනවා අපිට 140 කියලා. හරිද? අපිට දැන් මේක තව උනම් පොඩි කරගන්න පුළුවන්. 20 වරක් 5 100යි 20 වරක් 2 40යි. ඔන්න ඔය විදිහට පොඩි කරලා උත්තරේ ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට තමයි අපේ ඒ ගාන ඉවර වෙන්නේ. අපි දැන් බලමු ඊළඟ ගාන. මේ 10 වෙනි ගාන. 10 වෙනි ගාන කියන්නේ Joy plan to buy a new. Joy අලුතෙන් කාර් එකක් ගන්න plan කරනවා. probability එක ඔහුගේ කාර් එක පරණ කාර් එක සෙල් කරන්න තියෙන probability එක 5න් 4යි. The probability that Joy will buy a new car if he gets a buy. ඔහුට බය කෙනෙක් හම්බෙලා අලුත් කියන්නේ ඔහුට කාර් එක සෙල් කරන්න බය කෙනෙක් හම්බෙලා අලුතෙන් කාර් එක ගැනීම සම්භාවිතාවය 8න් 7යි. Other hand, probability Joy will still buy a new car even though he fails to get a buyer for his old car. ඔහුට ඔහුගේ පරණ කාර් එක ගුණන්න බැරි වෙලා ඒත් ඔහු අලුතෙන් කාර් එකක් ගැනීමේ සම්භාවිතාවය 9න් 5යි. මේක ස්පෙලිං මිස්ටේක් එකක් තියෙනවා 5 කියලා. ඒක වැරදි. මේ මං කියන්නේ මගේ කියන මං ලියන නෑ ඒක. මේ ටියුටෝරියල් 6 එක PDF එකේ තියෙන්නේ. ඒකේ එහෙම එකක් තියෙනවා. ඒක බලලා හදා ගන්න. එතකොට ඒ විදිහට තමයි තියෙන්නේ. අපි මුලින්ම ඕකට අඳ ගන්න ඕනේ රුක් සටහනක්. මුලින්ම අහන ප්‍රශ්නේ probability that Joy will buy a new car. අලුතෙන් කාර් එකක් ගැනීම සම්භාවිතාවය. අපි මුලින්ම රුක් සටහනක් ඇඳගෙන අපි නම් කරගනිමු. එතකොට අපිට ලේසි මේක කරන්න. අතු දෙකයි තියෙන්නේ. එයා කාර් එක විකුණනවා. විකුණන්නේ නැහැ. විකුණනවා කියන්නේ ගන්න එකක් සෙට් වෙන්න ඕනේ. නැත්තම් සෙට් වෙන්නේ නැති එක. එයා කාර් එක විකුණලා සෙල් කරලා කාර් එක ගැනීමේ සම්භාවිතාවය buy a new car. මේක කියන්නේ not buy කියලා ලියමු. විස්තර ලියන්න ඕනේ නැහැ. එලා යනවනේ. පැය දෙකක් තියෙන එක්සෑම් එකට. not sell it buy කරනවා කාර් එක. මේක අනිත් පැත්ත not buy. ඊට පස්සේ අපි මේක ලියාගමු නිකන් අපි මේකට සිම්බල් ටිකක් දාගමු. මේ කියන්නේ PS. එතකොට මේක අපි buy හින්දා P ඉස්සල්ලාම වෙන්නේ සෙල් කරන එක පිටිපස්සෙන් ලිව්වා. ඊට පස්සේ වෙන්නේ buy කරන එක ඉස්සරහින් ලිව්වා. ඊට පස්සේ මේක අපි ලියාගමු. මේ කියන්නේ මේක අපි ලියාගමු PB කියලා. මේක ගන්න නැත්නම් B dash. මේක B dash විදිහට. එතකොට මේක එන්නේ B dash බෙදීම PS. මේක අපි ගත්තේ PS not. එතකොට මේක එන්නේ PS not එක B not S not. ඔන්න ඔය විදිහට තමයි නම් කරන්නේ. අපි දැන් මේකට ඉලක්කම් ටික දාගමු. එතකොට ලේසි. පරණ වාහනයට සෙල්ලර් කෙනෙක් හම්බෙන එක.
5න් 4. ඉස්සෙල්ලා කෙනෙක් හම්බෙන්නේ නැති සම්භාවිතාවය 5න් 1යි. මුළු එකෙන් අඩු කරලා ගන්න එක. එහෙම තමයි හොයාගත්තේ. ඊට පස්සේ buy a new car. buy a new car මේකේ තියෙනවා ඉස්සෙල්ලා කෙනෙක් හම්බෙලා buy a new car එකේ තියෙන්නේ. ඉස්සෙල්ලා කෙනෙක් හම්බෙලා සෙල් කරලා buy a new car 8න් 7යි කියලා මේකේ දීලා තියෙනවා මේ තියෙන්නේ. ඒක දීලා තියෙනවා 8න් 7යි කියලා. මේ තියෙන දීලා තියෙන්නේ 8න් 7යි. ඊළඟට එහෙම නැත්තම් අපිට කෙලින්ම එකෙන් අඩු කරපුවම 8න් 1යි. ඊට පස්සේ සෙල් කරන්නේ නැතුව ඒත් ඌ ගන්නවා කාර් එක මේ. සෙල් කරන්නේ නැතුවත් ඌ ගන්නවා කාර් එක. එතකොට ඒක එන්නේ 9න් 5යි. සෙල් කරන්නේ නැතුව ගන්න නැත්තම් 9න් 4යි. ඔන්න ඔය විදිහට තමයි හදාගන්නේ. මේ තියෙන්නේ 9න් 9න් අඩු කරලා මේ තියෙන්නේ 8න් 8න් අඩු කරලා ගන්න හදලා තියෙන්නේ 5න් 5න් අඩු කරලා ගන්න හදලා. ඔන්න ඔය විදිහට අපි සමස්ත මේ රුක් සරහන හරියට දැගත්තොත් එහෙම අපිට ඒක ලේසි. හරිද? ඊළඟට අපි දැන් බලමු පළවෙනි ගාන. අපෙන් අහන්නේ ජෝයි buy a car. ඒ කියන්නේ අපෙන් අහන්නේ මෙන්න මේ PB. P තමයි අපෙන් අහන්නේ. PB ඇවිල්ලා තියෙනවා මෙන්න මේකෙන් ඇවිල්ලා මෙන්න මේකෙන් ගිහිලා තියෙනවා. මෙන්න මේ අත්තෙන්. මේ අතු දෙක සම්බන්ධ වෙලා PB ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකෙන් ඇවිල්ලා මෙන්න මේකෙන් PB ඇවිල්ලා තියෙනවා මේ. ඔය අතු දෙකෙම PB ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ඔන්න ඔය දෙකම එකතු කරපුවම තමයි අපිට හරි උත්තරය ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට ඕක ගන්න පුළුවන්. අපි මුලින්ම හොයාගන්න ඕනේ මෙන්න මේක. කියන්නේ මෙන්න මේ අත්ත මේ. ඒක ගුණ කරනවා PS. ඒකට එකතු කරන්න ඕනේ මෙන්න මේ අත්ත. ඒ අත්තේ එන්නේ මොකද්ද? PS. ඒ කියන්නේ මෙන්න මේක ගුණ කරන්නේ මෙන්න මේකට. PS not dash වල මොකක් හරි එහෙම එකක්. ඒක තමයි දාන්නේ. ඊට පස්සේ අපි දැන් ওই values ටික ගුණ කරලා එකතු කර ගන්න ඕනේ. එතකොට මුලින්ම අපි දැන් ගන්නවා මෙන්න මේ value එක 8න් 7 ගුණ කරනවා මෙන්න මේ value එක 5න් 4 එකතු කර ගන්නවා මෙන්න මේ තියෙන එක 9න් 4 වැඩි කර ගන්නවා 5න් 1. ඔන්න ওই ටික තමයි අපි දැන් හදාගන්නේ. එතකොට අපි මේකේ පොදු පදේ ගන්නවා දෙපැත්ත මෞර්ය මාඩ ගුණ කරලා කියන්නේ මේක පැත්ත 5න් ගුණ කරනවා. මේක ගුණ කිරීමනේ යට එක විතරයි ගුණ කරන්නේ. එතකොට ඇත්ත 8න් ගුණ කරනවා. 40යි 7ක් 4 7ක් 4 28යි. හරිද? ඊට පස්සේ ඒකට අපි එකතු කර ගන්නවා. ගුණ කිරීමනේ 9 වරක් 5 පසර 45යිනේ. 45න් අපි මෙතන පොඩ්ඩක් වැරදුනා. මෙතන අපි ගන්නේ මෙතන හරි. මෙන්න මේ අත ගන්න. මේක not by එකයි. not by එක නෙමෙයි ගන්න අපි. අපි ගන්නේ by කා එක. මෙන්න මේක. එතකොට මේ අතින් ඇවිල්ලා මෙන්න මේක. එතකොට අපි මෙතන 9න් 4 නෙමෙයි ඉන්නේ. මෙතන ඉන්නේ 9න් 5. මෙන්න මේක ඉන්නේ. මොකද අපි ගන්න මේ by කා කියන එක. මේකෙන් අපි මේ අතේ මේ by කා කියන ගත්තේ මේ අතු දෙක. මේ අත්තයි ඒකත් by කා. by new කා. එතකොට මෙතන 9 5 එතන අපි එන්න ඕනේ 5 වරක් 1 5යි. ඊට පස්සේ දැන් අපි මේ දෙක එකතු කරද්දි ඒක එකතු කරන්න බෑ. මේක අපි පොදු පදයකට ගහ ගන්න ඕනේ. එතකොට පොදු පදයට අපි අරගෙන ඒක හදාගමු. මේක තව ටිකක් සුළු කරගමු. මෙන්න මේ 40න් 28 කියන එක අපිට සුළු කරගන්න පුළුවන්. නෑ 3 වරක් 3ෙන් නෙවෙයි අපි 4ෙන් සුළු කරගන්න පුළුවන්. 4 වරක් 7 28යි 4 වරක් 10 40යි. මේක අපිට සුළු කරගන්න පුළුවන් 5 වරක් 5න් පුළුවන්. 5 වරක් 1 5යි 5 වරක් 9 45යි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක 9න් ගුණ කරා මේක 10න් ගුණ කරා 10න් ගුණ කරා. එතකොට අපිට එනවා 10 වරක් 9 90යි.
9 7 කීයද? 4ක් 9 63යි. 63යි 10යි. අපිට එතකොට උත්තරේ එනවා 90න් 73යි කියලා. ඒ අපිට ආවේ PB වැලියු එක. ඒ කියන්නේ බයිය නියුකා වැලියු එක අපිට ආවා 90න් 73යි කියලා. අපිට ඒකට සුළු කරන්න බෑ. මේක එහෙම තියෙනවා. අපි දැන් බලමු ඒකෙත් ඊළඟ ගාන. මේ තියෙන්නේ 10 වෙනි කොටසේ අවසාන කොටස. ඒකේ අපෙන් අහන්නේ it is known that Joy did not buy a new car. එතන අපිට නැවතීම විදිහක් තියෙනවා. ඒ කියන්නේ අපි මේක ගන්න එක සිද්ධියක් විදියට. Joy did not buy a new car. ඊට පස්සේ what is the probability that he will fail to get a buyer for his old car. ඔහුගේ old car එක සෙල් කරගන්න පුද්ගලයෙක් හම්බෙන්නේ නැති සම්භාවිතාවය. එතකොට මෙතන තියෙන සිද්ධි දෙකයි. අපේ සිද්ධි දෙක මේ තියෙන්නේ did not buy a new car කියන එක අපි B dash. අපි කලින් මේ buy කරන එක අපි ගත්තේ B කියලානේ. අපි buy කරන එක අපි ගත්තේ B කියලා. එතකොට ගන්න නැහැ කියන්නේ B dash. මේ කම්ප්ලිමන්ට් එක. ඊට පස්සේ මෙතන he will fail to get to buy කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඔහුගේ පරණ කාර් විකුණන්න. ඒ කියන්නේ සෙල් කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මෙතන මේක සෙල් කරන එකනේ සෙල් කරන්නේ නැහැ කියන්නේ S එකේ කම්ප්ලිමන්ට් එක. හරිද? එතකොට අපි දැන් ඕක හදන්න සූත්‍රය ලියා ගන්න ඕනේ. එතකොට අපි සූත්‍රය ලියා ගන්න විදිහට මම කලින් කිව්වා ඉස්සෙල්ලාම එන සිද්ධිය ලියන්නේ අවසානට. අපෙන් අහන්නේ Joy did not buy a new car. එතකොට අපි ඒක ලියනම් පිටිපස්සේ. ඊට පස්සේ fail to sell a car. ඒක ලියනවා ඉස්සරහින්. මේ තියෙන S1 මේ තියෙන B S1 මේ sorry S complement B complement. ඒ විදිහට ලියා ගන්න. ඒක හොයන්නේ මේ විදිහට P දැම්මා. ඊට පස්සේ මේක ලියුවා මුලින්. ඊට පස්සේ ඡේදනය දැම්මා. ඊට පස්සේ B dash. ඊට පස්සේ යටින් මෙතන ලියන එක යටින් දැම්මා. එතකොට දැන් අපි ගාව මේ දෙකෙන් එකක්වත් නැහැ. මේක උත්තරේ හොයාගන්න මේ දෙකෙන් එකක්වත් අපි ගාව අපි දන්නේ නැහැ. අපි දන්නේ PB දන්නවා. PB කම්ප්ලිමන්ට් දන්නේ නැහැ. මේ S ඡේදන මේක දන්නේ නැහැ. ඒක අපි හොයාගන්නේ මේ තියෙන්නේ S ඡේදන නේ sorry මේ S කම්ප්ලිමන්ට් එක තියෙන්නේ. S කම්ප්ලිමන්ට් එක මෙතන පහෙන් එකයිනේ. එතකොට මෙතන තියෙනවා මේ තියෙන්නේ B කම්ප්ලිමන්ට් එක. හරිද? මේක. මේ තියෙන්නේ B කම්ප්ලිමන්ට්. මේ දෙක ගුණ කරපුවාම අපිට හොයාගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ඡේදනය. අපි දැන් ඒක හොයාගමු. එකෙන් අපි හොයාගමු මේ විදිහට S ඡේදනය B ඡේදනය B කම්ප්ලිමන්ට්. ඡේදනය මේ sorry මේ S ඡේදනය කියන්නේ S කම්ප්ලිමන්ට් ඡේදනය B කම්ප්ලිමන්ට්. ඊට පස්සේ මම ගත්තා මේක අපි හොයාගන්න ඕනේ. එතකොට තන මේක ගුණ කරලානේ. එතකොට අපි මෙතන ගුණ කරන්න ඕනේ 5න් 1 ගුණ කරන්න ඕනේ 9න් 4න් 9න් 4න්. එතකොට 5ක් 9 45යි. 4ක් එක 4යි. එතකොට අපි මේක හොයාගත්තා. අපි දැන් හොයාගන්න B කම්ප්ලිමන්ට් එක. අපි මෙතන B හොයාගත්තනේ. PB අපිට ආවා 90න් 73යි කියලා. එතකොට අපි ඒක B අපි හොයාගන්නේ මෙහෙමයි. අපිට අර මේ මං කිව්වේ මුලින්ම පටන් ගන්න ඩියුරේට් 6 එකේ උඩම තියෙනවා මේවා ටිකක් මොනවද ඒකට කියන්නේ? මේවා ටිකක් කියන්නේ මේ ෆෝමියුලාස් ටික. අන්නේ ෆෝමියුලාස් වල තියෙනවා B කම්ප්ලිමන්ට් හොයන විදිහ. දැන් අපි ගාව තියෙනවා B කියන්නේ 90න් 73යි කියලා. 90න් 73යි කියලා. එතකොට B කම්ප්ලිමන්ට් හොයන්නේ එකෙන් අඩු කරනවා 90න් 73ක්. එක කියන්නේ එතකොට 90න් 90. එකෙන් 73ක් අඩු කරපුවම කීයද? 73ක් අඩු කරපුවම අපිට එනවා 17යි කියලා. එතකොට අපිට එනවා 90න් 17යි B කම්ප්ලිමන්ට්. ඊට පස්සේ අපිට දැන් මේක තියෙන සුළු කරගන්න. එතකොට 4 බෙදීම 45 මේක සම්පූර්ණ බෙදනවා 17 බෙදනවා 90න්.
අපි මෙහෙම ලියන්නේ නැහනේ. අපි මේක ලියාගන්නේ 40 බෙදීම 45 වැඩි කරනවා. මේ දෙක උඩට මාරු කරනවා. එතකොට 90 උඩට එනවා. එතනින් 17 යටට එනවා. ඒ කියන්නේ මේක මෙහෙමයි. මේක අපි ලියා ගන්නවා ආයෙත්. දැන් මේකම ලියන්න බෑනේ. මේක අපි ලියා ගන්නවා මෙහෙම. 45 මෙන්න මෙහෙමනේ. 17යි 90නේ. මේකමනේ තියෙන්නේ. ගුණ බෙදීම ගුණ කිරීමක් වලටපත් වෙලා එහෙම තමයි බෙදීම සුළු කරන්නේ. බෙදීම ගුණ කිරීමක් කරලා උඩ යට මාරු කරනවා. මේ දෙකේ මේ යට තිබ්බ 90 උඩට ආවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක කපලා සුළු කරගන්න. 1යි එතන 2යි. එච්චරයි. 4ට 2 8යි යට 17 ෆයිනල් ආන්සර් එක අපිට එනවා 17න් 8 කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි 10 වෙනි ගණනත් හදලා ඒ ගණන් ටික ඔක්කොම හදලා ඉවර කරගන්නේ.